මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ 2019 බයොලොජි MCQ එකේ 44 වෙනි MCQ එක. අපි එන යමු 44 වෙනි MCQ එකට. දුම් බීම අපිට උත්තර පහක් දීලා තියෙනවා. පළවෙනි එක විදිහට දීලා තියෙන්නේ A. ශ්වසන මාර්ගයේ කලස් සෛල මගින් ශ්‍රේෂ්ඨ ශ්‍රාව්‍ය වීම උත්තේජනය කළයි. B තමයි ක්ෂය රෝගය ඇති කළයි. C. රුධිරයේ ඔක්සිජන් පරිවහනය අඩු කළයි. D. ශ්වසන මාර්ගයේ පක්ෂවල ක්‍රියාව නිෂේධනය කළයි. E. හෘද ස්පන්දනය අඩු කළයි. අපි පටන් මුලින් බලමු මේ දුම් බීම සම්බන්ධ පොඩි වැදගත් කරුණු ටිකක් අපිට දැන ගැනීමට අවශ්‍ය වන. විශේෂයෙන් දුම් බීමෙන් ප්‍රධාන වශයෙන්ම වෙනහළු පිළිකාවලට බලපාන ප්‍රධාන කාරණය. වෙනහළු පිළිකාවලින් 90%ක්ම ප්‍රධාන හේතු වන්නේ 90%ක්ම හේතු වෙන්නේ සිගරට් දුම තමයි ප්‍රධාන වශයෙන් වෙනහළු පිළිකාවලින් 90%ක්ම ප්‍රධානතම හේතු වන්නේ. ඊළඟට සිගරට් වල ප්‍රධාන වශයෙන් තියෙන එක රසායනික ද්‍රව්‍යයක් තමයි නිකොටින් කියන්නේ. නිකොටින් මේක ඇබ්බැහි වෙන සුළු එකක්. ඇබ්බැහි වෙන සුළු රසායනිකයක් කියලා ගන්නවා. ක්‍රයක් විදිහට අපි ගන්නවා. විශේෂයෙන්ම නිකොටින් මගින් සිද්ධ වන අනෙක් කාරණයන් වන්නේ తాවකාලිකව අපගේ හෘදයේ ස්පන්දන වේගය වැඩි කරනවා. ඒක සිද්ධ වන්නේ විශේෂයෙන්ම පාලයන්ත ස්නායු පද්ධති සංකෝචනයට ලක් කරලා යා తాවකාලිකව රුධිර පීඩනය වැඩි කරන නිකොටින් වලට හැකියාවක් තියෙනවා. ඒක ඇත්තටම මේකෙන් තමයි ප්‍රධාන වශයෙන්ම හෘද ස්පන්දන වේගය වැඩි වෙන්න බලපාන්නේ. අපි සිගරට් මගින් නිකුත් වෙන සිගරට් දුම තියෙන්නේ. සිගරට් දුම මගින් අපේ ශරීරයට හානි තුනක් සිද්ධ වෙනවා. එකක් තමයි ඒක මගින් පිටවන හයිඩ්‍රජන් සයනයිඩ්. දැන් මේ හයිඩ්‍රජන් සයනයිඩ් තියෙනනේ. මේක ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ පක්ෂම නිසි ලෙස ක්‍රියා කිරීම වළක්වනවා. එතකොට විශේෂයෙන් පක්ෂම මගින් තමයි අපේ වෙනහළු ක්‍රියාවලියට අමතරව ඔය දූවිලි විවිධ දූෂක වගේ දූෂක ආදී දේ අනිත් වෙනහළු මගින් ඉවතට යවන්නේ බලපාන දෙයක් තමයි පක්ෂම කියන්නේ. ඒක නවත්වනකොට වෙනහළු තුළ අපද්‍රව්‍ය එක්ස්ට්‍රැක්ට් වීම සහ හානි වීම පසු කාලින හානි වීමට බලපානවා. ඊළඟ තමයි කලස් සෛල. එහෙම නැත්නම් අපි ගොබ්ලට් සෙල්ස් කියලා කියනවා. ගොබ්ලට් සෙල්ස්. ඒවා මගින් විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨ ශ්‍රාව්‍ය උත්තේජනය කරනවා. ඒකෙම ප්‍රතිවර්ත ලෙස පක්ෂම ක්‍රියාවලිය මේ නිෂේධනය කරන්නත් බලපානවා. ශ්‍රේෂ්ඨ ශ්‍රාව්‍ය උත්තේජනය කරන හින්දා පක්ෂම ක්‍රියාවලිය නිෂේධනය කරන සිගරට් දුම මගින්. ඒක තමයි පක්ෂම නිසි ලෙස ක්‍රියා කිරීම වැළකීමට හේතුවල පස්සේ දූවිලි දූෂක ආදී පෙනහළු වල පිළින හේතුවකට බලපාන්නේ. ඊළඟට කාබන් මොනොක්සයිඩ්. විශේෂයෙන් ඊටාම විෂදායක වායුවක් කාබන් මොනොක්සයිඩ් කියන්නේ. එතකොට කාබන් මොනොක්සයිඩ් සාමාන්‍යයෙන් දැන් අපි හිමොග්ලොබින් තියෙනවනේ. හිමොග්ලොබින් ධන O2 ඔක්සිජන් සමග හොඳින් බැඳෙන දෙයක් හිමොග්ලොබින් කියන්නේ. හැබැයි ඊට වඩා බොහොම හොඳින් කාබන් මොනොක්සයිඩ් ඔක්සිජන් සමග බැඳීමේ හැකියාවක් තියෙනවා. ඉහළ බන්ධුතාවයකින් කාබන් මොනොක්සයිඩ් ඔක්සිජන් සමග බැඳෙනවා. එතකොට සරලවම සිද්ධ වෙන්නේ මොකක්ද දන්නද? රුධිර පරිවහනය නිසි ලෙස සිදු නොවේ. සරලවම කිව්වොත් කාබන් මොනොක්සයිඩ් O2 සමග සම්බන්ධ වුණාන් පස්සේ එම රුධිරයේ ඇතිම අපි ගත්තොත් දැන් හතු රුධිර සෛලයනේ තියෙනවක. හතු රුධිර සෛලයෙන් වැඩක් නැහැ. එහෙනම් හතු රුධිර සෛලයේ සම්පූර්ණයෙන්ම කාබන් මොනොක්සයිඩ් වලට හැඩ ගැහෙන්න නැවත ඒක ඔක්සිජන් පරිවහනය සඳහා භාවිත කරන්න බෑ. හතු රුධිර සෛලය. ඒ වගේ භයානක දෙයක් තමයි විශේෂයෙන්ම සිගරට් දුම මගින් සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ ප්‍රධාන වශයෙන් කලිනුත් කිව්වේ 90%ම පෙනහැලි පිළිකා සඳහා බලපාන්නේ සිගරට් දුම තමයි. අපි නම් දැන් MCQ එකට පළවෙනි එක විදිහට අපිට ඒ විදිහට දීලා තියෙන ශ්වසන මාර්ගයේ කලස් සෛල මගින් ශ්‍රේෂ්ඨ ශ්‍රාව්‍ය වීම උත්තේජනය කරයි. ශ්වසන මාර්ගයේදී කලස් සෛල කියන්නේ
මගේ ශ්ලේෂ්මල ශ්‍රාවය වීම උත්තේජනය කරනවා. ඔව් මම මෙතන පැහැදිලිවම කිව්වා ශ්ලේෂ්මල ශ්‍රාවය වීම උත්තේජනය කරනවා. ඒක සිගරට් දුමින් සිද්ධ වෙන දෙයක්. එහෙනම් අපිට A කියන උත්තරේ හරි උත්තරයක් විදියට ගන්න පුළුවන්. B අනන්තය ෂයලෝගය ඇති කරයි. වැරදි. ෂයලෝගය ඇති වෙන්නේ දුම්බීම නිසා නෙමෙයිනේ. එහෙනම් අපිට B කියන උත්තරේ වැරදි උත්තරයක් විදියට අහක් ගන්න පුළුවන්. C ගත්තොත් රුධිරයේ ඔක්සිජන් පරිවහනය අඩු කරයි. ඔව්. මෙතන පැහැදිලිවම කතා කරා රුධිරයේ ඔක්සිජන් පරිවහනය. රුධිරයේ ඔක්සිජන් පරිවහනය අඩු කිරීමට බලපානවා. එහෙනම් අපිට C හරි උත්තරයක් විදියට ගන්න පුළුවන්. අපි D ගත්තොත් ශ්වසන මාර්ගයේ පක්ෂම වල ක්‍රියාව නිෂේධනය කරයි. ඔව්. අපි දැන් කතා කරා විශේෂයෙන්ම ශ්වසන මාර්ගයේදී පක්ෂම වල ක්‍රියාව නිෂේධනය කරනවා. නිස්රස ක්‍රියා කරන්නේත් නැහැ. එහෙනම් අපිට D කියන උත්තරේ හරි උත්තරයක් විදියට ගන්න පුළුවන්. ඊවිලෙන් හර්ට් ස්පන්දනය අඩු කරයි. වැරදි. නිකොටින් වගේ සිද්ධ කරන්නේ తాවකාලික හර්ට් ස්පන්දනය වැඩි කරනවා. අඩු කරන්නේ නැහැ. එහෙනම් අපිට ඊත් වැරදි උත්තරයක් විදියට හක් ගන්න පුළුවන්. එතකොට හරි උත්තරේ විදියට එන්නේ A C D කියන උත්තරේ. A C D. ඒ කියන්නේ දෙවෙනි එක තමයි හරි උත්තරේ වෙන්නේ. එතකොට 44 වෙනි MCQ එක නිවැරදි උත්තරේ වෙන්නේ දෙවෙනි පිළිතුර.